ආයිබෝවන් ඔබ සියලු දෙනාටම මම අද සාකච්ඡා කරන්න යන්නේ අධ්‍යාපන න්‍යාය හා මූලධර්ම කියන විෂය යටතේ ඒ කියන්නේ theory and principles of education කියන විෂය යටතේ අපරදිග අධ්‍යාපනික දාර්ශනිකයින් අතරින් එක් අධ්‍යාපනික දාර්ශනිකයෙක් පිළිබඳව අපරදිග අධ්‍යාපන දාර්ශනිකයෝ Western educational philosophers ඒ අතරින් අත කතා කරන්නේ මාරියා මොන්ටිසෝරි මැතිනිය පිළිබඳව. මාරියා මොන්ටිසෝරි මේ පින්තූරයෙන් දිස්සන්නේ මාරියා මොන්ටිසෝරි මැතිනිය. දැන් අපි මාරියා මොන්ටිසෝරි මැතිනියගේ ජීවන තොරතුරු පිළිබඳව විමසා බලමු. ක්‍රිස්තු වර්ෂ 1870 දී ඉතාලියේ ඇන්කෝනාහි තමයි ඇය උපත ලැබුවේ. ක්‍රිස්තු වර්ෂ 1873 දී දෙමව්පියන් සමග රෝමයේ පදිංචියට ගියපු ඇය එහිදී වෛද්‍ය වෘත්තිය හදාරලා වෛද්‍ය උපාධිය ලබා ගත්තා. ඇය රෝම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම කාන්තා වෛද්‍යවරිය වුණා. එතුමියගේ පශ්චාත් උපාධිය මනෝවිද්‍යාවට සම්බන්ධ වුණා. ඒ කාලේ රෝමයේ ආබාධිත ළමුන් සඳහා විශේෂ පාසල් තිබුණා. එම පාසල් වලට සම්බන්ධ මනෝචිකිත්සාගාරයක සහායක වෛද්‍යවරියක විදියට ඇය වෘත්තිය ආරම්භ කළා. ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ඇමරිකාව, නෙදර්ලන්තය යන රටවල සංචාරය කරපු ඇය ළමා අධ්‍යාපනය සම්බන්ධයෙන් විශ්වව්‍යාප්ත බලපෑමක් කිරීමට සමත් වුණා. ක්‍රිස්තු වර්ෂ 1952 දී මෙම අසහාය වෛද්‍යවරිය මෙලොවින් සමුගත්තා. දැන් අපි මොන්ටිසෝරි මැතිනියගේ අධ්‍යාපන අරමුණු පිළිබඳව අවධානය යොමු කරමු. රූසෝ, පෙස්ටලොසි, ෆීබල් යන අධ්‍යාපන දාර්ශනිකයින්ගේ ආభాසය ලැබූ මාරියා මොන්ටිසෝරි රූසෝ දැක්වූ ළමයා පිළිබඳව නිදහස් පරිසරය ආශ්‍රිත අධ්‍යාපනය, ස්වභාව ධර්මයේ වැදගත්කම ආදිය තවදුරටත් ළමයා පිළිබඳ අධ්‍යයනය කිරීමට පෙළඹුණා. අධ්‍යාපනය පිළිබඳව අදහස් දක්වන මොන්ටිසෝරි අප අධ්‍යාපනයේ අරමුණ කරගත යුත්තේ ලදරු අධ්‍යාපනයේ ළමයාගේ කායික මානසික ආධ්‍යාත්මික යන අංශවලින් નિરાයාසයෙන්ම සිදු කරන පෞරුෂ වර්ධනයට උදව් දීම බව අවධාරණය කරනවා. මොන්ටිසෝරි මැතිනියගේ අධ්‍යාපන ක්‍රමයෙන් බලාපොරොත්තු වුණේ ළමයා තුළ මනා පෞරුෂ සංවර්ධනයක් ගොඩනැංවීම. දැන් අපි මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමයේ විශේෂ ලක්ෂණ කිහිපයක් හඳුනා ගනිමු. මොන්ටිසෝරි පැවසුවේ ළමයාට නිදහසේ ජීවත් වීමට අයිතිය තිබිය යුතු බව. ඒ වගේම සැබෑ දේ මගින් අධ්‍යාපනය ලබා දිය යුතු බවත් ඇය ප්‍රකාශ කළා. සාම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවලින් ඈත් විය යුතු බවත් ළමයාගේ ස්වාභාවික වර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එතුමිය ප්‍රකාශ කළා. පරිසරය කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනය ලබා දිය යුතු බව ප්‍රකාශ කළ ඇය ළමයාට ස්වාභාවිකව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව දිය යුතු බව ප්‍රකාශ කළා. මොන්ටිසෝරි අධ්‍යාපන දර්ශනය තුළ දැකිය හැකි මූලික ප්‍රතිපත්ති කීපයක් අපට හඳුනාගත හැකියි. පෞද්ගලික සංවර්ධනයේ මූලධර්ම, සොයන් අධ්‍යාපන මූලධර්ම, නිදහස සහ ස්වාධීනත්වය පිළිබඳ මූලධර්ම, චාලක කාර්යක්ෂමතාවය හෝ ශාරීරික පුහුණුව, භෞතික හෝ ද්‍රව්‍යමය ත්‍යාග හා දඬුවම් නොමැතිවීම, ඉන්ද්‍රිය පුහුණුව පිළිබඳ මූලධර්ම, සුරංගනා කතා නොමැතිවීම දැක්විය හැකියි. දැන් අපි මොන්ටිසෝරි මැතිනිය විසින් ඉදිරිපත් කරන ලද විෂයමාලාව දෙසට අවධානය යොමු කරමු. මොන්ටිසෝරි මැතිනිය ඉදිරිපත් කරන ලද දර්ශනය පෙර පාසල් ළමුන් කේන්ද්‍ර කරගත්තු නිසා පෙර පාසල් අධ්‍යාපනය මොන්ටිසෝරි අධ්‍යාපනය ලෙස හඳුන්වනවා. ලදරු අධ්‍යාපනයේදී බුද්ධියට වඩා ඉන්ද්‍රිය පුහුණුව අවශ්‍ය බව එතුමිය දක්වා තියෙනවා. මෙම රූප සටහන දෙසට අවධානය යොමු කරන්න. The Montessori Elementary Material කියන ග්‍රන්ථයට අනුව අවුරුදු 3 සිට 7 අතර පෙර පාසල් විෂයමාලාව මේකෙන් දැක්වෙනවා. විෂයමාලාව ඒ කියන්නේ පෙර පාසල් විෂයමාලාව
ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. බුද්ධි පුහුණුව, ඉන්ද්‍රිය පුහුණුව. බුද්ධි පුහුණුවේදී කියවීම, ලිවීම, කතාව, ගණිත ක්‍රියාකාරකම්, ආගමික සාරධර්ම, සංගීතය, ඇඳීම. ඒ කියන්නේ ඇඳීම කියන්නේ චිත්‍ර වගේ දේවල්. ඒ විෂයන් ඇතුළත් වෙනවා. ඉන්ද්‍රිය පුහුණුවට ඇවිදීම, දිවීම, පැනීම, ඒ වගේම විවිධ චලන ඇතුළත් වෙන බව එතුමිය දක්වා තියෙනවා. පෙර පාසල් විෂයමාලාවේ ඉන්ද්‍රිය පුහුණුව යටතට ඇවිදීම, දිවීම, පැනීම, විවිධ චලන ඇතුළත් වන බව මම ප්‍රකාශ කරා. මෙහිදී ළමයාගේ අත, පාද හා ඇස ආදී ඉන්ද්‍රියන් පුහුණු කිරීම සඳහා ප්‍රායෝගික ජීවිතයට අදාළ අභ්‍යාස සඳහා ළමයා හුරු කරවීම අවශ්‍ය බව පිළිගැනුණා. උදාහරණයක් ගත්තහම තම අත් සේදීම, කොණ්ඩය පීරා ගැනීම, දත් මැදීම, නියපොතු කපා ගැනීම ආදිය ළමයාටම කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු වෙනවා. දැන් අපි මාරියා මොන්ටිසෝරිය මැතිණිය විසින් ඉදිරිපත් කරන ලද අවුරුදු 3ත් 7ත් අතර පෙර පාසල් දරුවන් සඳහා වූ විෂයමාලාවේ බුද්ධිමය පුහුණුව යටතේ දක්වා ඇති විෂයන් පිළිබඳව අවධානය යොමු කරමු. කියවීම. කියවීම හා ලිවීම පැරණි ක්‍රමයේ යටතේ ඉගැන්වීම, නීරස, වියලි අත්දැකීමක් බව ඇය ප්‍රකාශ කළා. එහෙත් අතගෑමට අවශ්‍ය වන පරිදි අකුරු කපා ඒ මත අත යැවීමෙන් ඇති කරගන්න සංජානනය ඉතා වැදගත් බව ඇය චිල්ඩ්‍රන්ස් හවුස් ආශ්‍රයෙන් පැහැදිලි කරන ලද ඉගැන්වීම් වලදී හෙළි කරලා තියෙනවා. මේ සඳහා ඇය වැලකඩදාසි වලින් අකුරු කපලා, අලවලා, ඒ මත ඇඟිලි ගෙන යාම, ඒ වගේම ලීවල අකුරු හාරලා ඒ මත අතගෙන යාම වැනි ක්‍රියාකාරකම් අත්හදා බලා තියෙනවා. ඒවා බෙහෙවින්ම සාර්ථක වෙලක් තියෙනවා. කියවීම සඳහා සංජානනය පළමු අවශ්‍යතාවය බව මෙම ද්‍රව්‍ය හා දරුවාගේ ඉන්ද්‍රියන්ට අත්දැකීම් ලබා දීමෙන් සාර්ථකව සම්පූර්ණ කළ හැකි බව ඇය ප්‍රකාශ කරා. කියවීම ආරම්භ කරන්න ඕන සංජානනය පිළිබඳ ක්‍රියාකාරකම් වලින් බව ඇය ප්‍රකාශ කළා. උදාහරණයක් විදියට පින්තූර ඉදිරිපත් කළා ඒ ගැන කතා කිරීමට ඉඩ දීමෙන් ඒ විස්තර කිරීමට ඉඩ දිය හැකි වෙනවා. මොන්ටිසෝරි මැතිණිය කිව්වේ කියවීම ආරම්භ කරන්න නම් දරුවන්ට පින්තූර ඉදිරිපත් කළා ඒ පිළිබඳව විස්තර කර දීමෙන් කියවීම ආරම්භ කළ යුතු බව. සම්බන්ධතාවයක් තියෙන පින්තූර කීපයක් ඉදිරිපත් කළා සම්බන්ධතාවය සැකසීමට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. පුංචි කතාවක් ගොඩනැගෙන පින්තූර කාඩ්පත් ඉදිරිපත් කරලා ඒ කතන්දරේ ගොඩනගන්න දරුවන්ට දෙන්න පුළුවන්. ඒ වගේම සරල නාමපදයක් හා ක්‍රියාපදයක් ආශ්‍රිත කාඩ්පත් මගින් කියවීම ආරම්භ කරන්න පුළුවන්. ඒක දෙවෙනි පියවර වෙනවා. දැන් උදාහරණ ගත්තොත් පායගෙන ඉරක් පායගෙන එන පින්තූරයක් දුන්නොතින් දරුවන්ට කියන්න පුළුවන් ඉර පායනවා. ඊළඟට කුරුල්ලෝ පියාඹන පින්තූර කාඩ්පතක් දුන්නාම ඒක දැක්කහම දරුවන්ට කියන්න පුළුවන්කම ලැබෙනවා කුරුල්ලෝ පියාඹනවා කියලා. නාමපදයකට හා ක්‍රියාපදයකට අදාළ රූපරාමු පමණක් අකුරු නැතිව මේ පියවරේදී අපට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි රූපයක් සමග නාමපදය, රූපයක් සමග ක්‍රියාපදය වචන සහිතව ඉදිරිපත් කරලා කියවීම හඳුන්වා දෙන්න පුළුවන්. දැන් අපි වයස අවුරුදු 3-7 අතරේ දරුවන්ට ලිවීම ඉගැන්වීම පිළිබඳව මොන්ටිසෝරි මැතිණිය ඉදිරිපත් කරලා තියෙන අදහස් පිළිබඳව විමසා බලමු. ලිවීම සඳහා දරුවන්ගේ කායික අවයව වර්ධනය වෙලා තිබිය යුතු වෙනවා. ලොකු හුණු කූරක්, ඒ වගේම පෑනක් හෝ පැන්සලක් ලබා දීලා ලිවීමට කිව්වට මේ අවශ්‍යතාවය ඉටු වෙන්නේ නැහැ. පළමුවෙන්ම කළ යුතු වෙන්නේ කුඩා ඇඟිලි හැසිරවීමේ අභ්‍යාස කරවීම. දෙවනුව අත හැසිරවීමේ අභ්‍යාස කළ යුතු වෙනවා. තුන්වෙනුව ඇස හා අත
සමායෝජන අභ්‍යාස කළ යුතු වෙනවා. මේ සියල්ල කිරීමෙන් පසු අකුරුවල හැඩ ස්පර්ශ කිරීමේ ක්‍රියාකාරකම් හා ඉරියැඳීමේ ක්‍රියාකාරකම් කළ යුතු වෙනවා. මුලදී මේ ක්‍රියාකාරකම් වල යෙදවිය යුත්තේ ඊතා කෙටි කාලයක්. තවත් විදියකට කියනවා නම් මෙන්න මෙහෙම හඳුන්වා දෙන්න පුළුවන්. අපි මේවට කියනවා අතේ කුඩා මාංශ පේශීන් වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් සහ විශාල මාංශ පේශීන් වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම්. කුඩා මාංශ පේශීන් වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් යටතේ අපට කරන්න පුළුවන් ඔය කොළ චූටි කෑලි වලට කඩලා කොළ ගුලි කිරීම, ගුලි කරලා යම්කිසි රූපයක් ඇලවීම, ඒ වගේ දේවල් අපට කරන්න පුළුවන්. ඒ වගේම අපට අතේ විශාල මාංශ පේශීන් වර්ධනය කිරීම සඳහා කරන්න පුළුවන් ක්‍රියාකාරකම් රාශියක් තියෙනවා. එකක් තමයි මනෝමයෙන් සරුංගල් ඇරීම. ඊළඟට ටයර් පැදවීම. ඒ වගේ ක්‍රියාකාරකම් වලින් පුළුවන් මේ අතේ විශාල මාංශ පේශීන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම් කරන්න. ඒ වගේම තමයි ඇස හා අත සමායෝජන අභ්‍යාස කරවන්නත් පුළුවන්. ඒ සඳහා අපට ගන්න පුළුවන් නූලකට මල් අමුණන ක්‍රියාකාරකම්. එතකොට ඇස අත සමායෝජනය වෙනවා. ඒ වගේම තමයි කඩදාසියක් වරක් හෝ දෙවරක් නමලා ඒ නැමි ඉරිදිගේ කැපීමේ ක්‍රියාකාරකම්. ඒ තුලිනුත් පුළුවන් අර මේ ඇස හා අත සමායෝජනය කරන්න. ඒ වගේම තමයි නිරන්තරයෙන්ම ලිවීම ආරම්භ කිරීමට පෙර අපි ඒවට කියනවා පෙරලිවීමේ ක්‍රියාකාරකම් කියලා. ඒව කරවන්න පුළුවන් අපට. පෙරලිවීමේ ක්‍රියාකාරකම් වලදී ඉරියැඳීම, ඊළඟට කුරුටු ගෑම, බෝල, විවිධ හැඩතල ඇඳීම, ඒවා පාට කිරීම වැනි ක්‍රියාකාරකම් වල යෙදවිය හැකි වෙනවා. මොන්ටිසෝරි මැතිනිය ඉදිරිපත් කළ විෂයමාලාවේ ගණිත සංකල්ප පිළිබඳව දක්වා ඇති අදහස් විමසා බලමු. පෙර පාසලට අදාළ ගණිත සංකල්ප වර්ධනය කිරීම පිළිබඳව මාරියා මොන්ටිසෝරිගේ අදහස් පිළිබඳව විවේචන තියෙනවා. ඇයගේ The Discovery of the Child හා The Montessori Elementary Material යන කෘතිවල ගණිත සංකල්ප වර්ධනය ආරම්භ කරන්නේ සංඛ්‍යා හැඳින්වීමෙන්. සංඛ්‍යා හැඳින්වීම වියුක්ත පසුබිමක සිට සංයුක්ත ක්‍රියාවලියක් සඳහා එය සංවර්ධනය කරලා තියෙනවා. එහෙත් පෙර පාසල් වයසේ දරුවන්, ඒ කියන්නේ අවුරුදු 3-6 අතරේ දරුවන් සඳහා වර්තමානයේ මෙම ක්‍රමය පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට පෙර පාසල් වයසේ දරුවන්ට పూర్ව ගණිත සංකල්ප ආශ්‍රිත ක්‍රියාකාරකම් සංවිධානය කරනවා. අද පෙර පාසල් වයසේ දරුවන් සඳහා ප්‍රශස්ත ක්‍රමය වෙන්නේ ගණිත සංකල්ප ඉගෙනීමට අදාළ పూర్ව ගණිත සංකල්ප හඳුන්වා දීම හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සංවිධානය කිරීම. මාරියා මොන්ටිසෝරි ආරම්භක දරුවෙකුට සංඛ්‍යා හැඳින්වීමට දරා තියෙන උත්සාහය අපි අගය කළ යුතු වෙනවා. වියුක්ත සංකල්පයක් වූ ගණිතය සංයුක්ත වූ ද්‍රව්‍ය ඇසුරින් ක්‍රියාකාරකම් බවට පත්කොට ඉගැන්වීම, සැලසුම් කිරීම ඇය දක්වා තිබූ විශේෂතාවයක්. එහෙත් එය සුදුසු වෙන්නේ අවුරුදු 6න් පස්සේ ආරම්භ වන පාසල් දරුවන්ට. මොන්ටිසෝරි මැතිනිය ඉදිරිපත් කළ පෙර පාසල් විෂයමාලාවේ ඇඳීමට තියෙන්නේ සුවිශේෂී ස්ථානයක්. ඇඳීම, කුරුටු ගෑම ඉතා ඍජු ලෙසට ලිවීමේ දක්ෂතා වර්ධනයට බලපාන බව මොන්ටිසෝරි මැතිනිය ප්‍රකාශ කරනවා. අවශ්‍ය අවස්ථා හා පහසුකම් සපයලා නිදහසේ ඇඳීමට ළමයාට ඉඩ දිය යුතු බව තමයි එතුමියගේ අදහස වෙන්නේ. මේ මගින් නිර්මාණාත්මක අදහස් ප්‍රකාශ කිරීමට වෑයම් කරනවා. ඒ වගේම ලිවීමට අවශ්‍ය දක්ෂතා දරුවා ඒ තුලින් ලබා ගන්නවා. මොන්ටිසෝරි මැතිනිය තම විෂයමාලාවෙන් ඉදිරිපත් කළපු තවත් වැදගත් අංශයක් තමයි ආගමික සංවර්ධනය කියලා කියන්නේ. ළමා සංවර්ධනයේදී ආගමික හෝ
සාරධර්ම ආශ්‍රිත වටිනාකම් පිළිබඳ හැඟීම ඇති කිරීමත් ඒ හැඟීම් පිළිබඳ පුරුදු ඇති කිරීමත් දරුවගේ පෞරුෂ සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාවලියක් බව මොන්ටිසෝරි මැතිණිය ප්‍රකාශ කරනවා. මේ සඳහා ක්‍රම දෙකකින් ක්‍රියාකාරකම් සංවිධානය කළ යුතු බව ඇය දක්වනවා. එකක් තමයි දෛනික ජීවිතය හා සම්බන්ධ පරිසරයේදී ආගමික හා සදාචාරාත්මක හැසිරීම් පුරුදු කිරීම. අනිත් එක තමයි ආගමික ස්ථාන ආශ්‍රිත පරිසරයේදී ඊට අදාළ හැසිරීම් පුරුදු කිරීම. මේ ක්‍රම දෙකට අදාළව සැලසුම් කර පෙර පාසලක් බාසිලෝනාහි ක්‍රියාත්මක වුණ බව ඇය ප්‍රකාශ කරනවා. දැන් අපි ගුරුවරයාගේ ස්වභාවය පිළිබඳව මාරියා මොන්ටිසෝරි මැතිණියගේ අදහස් පිළිබඳව විමසා බලමු. ගුරුවරයා කියලා කියන්නේ උගන්වන්නෙක් නොව මඟ පෙන්වන්නෙක් විය යුතු බව එතුමිය පවසනවා. අධ්‍යාපනය ස්වාභාවික ක්‍රියාවලියක් බව එතුමිය පවසනවා. ඒ වගේමයි ගුරුවරයාට හැක්කේ අධ්‍යාපන ක්‍රියාවලියට උදව් කිරීමක් පමණයි. ගුරුවරයා පන්තියේ ඇතත් නැතත් එම කටයුතු નિયમિત පරිදි සිදුවීමට පන්තියේ හැඩගස්වා ගන්නා ගුරුවරයා දක්ෂ ගුරුවරයෙක්. ළමයින් තුල ලදරු අවදියේ ඉඳලා ලදරු පාසල් අවදියේ සිටම සොයන් විනයක් ඇති කිරීම සඳහා ගුරුවරයා කටයුතු කළ යුතු වෙනවා. ගුරුවරයා ළමයට ඉගැන්වීමට වඩා ළමයටම ඉගෙන ගැනීමට හැකිවනසේ අවශ්‍ය වාතාවරණය සැකසීමත් සිය චරිතය හා පෞරුෂය හැඩගස්වා ගැනීමේ අවශ්‍යතාවයත් මොන්ටිසෝරි අවධාරණය කරලා තියෙනවා. ඒ වගේම ළමයා දිගින් දිගටම තමා කැමති දේ කිරීමෙන් අධ්‍යාපනය ලැබිය යුතු බව එතුමිය ප්‍රකාශ කරනවා. මේ අනුව ගුරුවරිය පාලිකාවක් විය යුතු වෙනවා. ඇය මඟ පෙන්වන්නියක් මිස උගන්වන්නියක් නොවිය යුතු බව මාරියා මොන්ටිසෝරි මැතිණිය ප්‍රකාශ කර තියෙනවා. ඉගැන්වීමේ ක්‍රියාවලිය සකස් කළ යුත්තේ ගුරුවරයාගේ අවශ්‍යතාවය අනුව නොව ළමයාගේ වර්ධන අවස්ථා හා අභිරුචීන් අනුව බව එතුමිය ප්‍රකාශ කළා. ගුරුවරයා වැරදි නිවැරදි කිරීමට නොයා යුතු බවත් ළමයා ඉගෙන ගන්නා දේ තුලින්ම එය අවබෝධ කර ගැනීමට ඉඩ ලබා දිය යුතු බවත් ඇය ප්‍රකාශ කර තියෙනවා. ඒ නිසා තෑගි හෝ දඬුවම් දීමක්ද අධ්‍යාපනයේදී සිදු නොවිය යුතු බව ඇයගේ අදහස. මොන්ටිසෝරි දර්ශනය තුළින් හඳුනාගත හැකි ගුරුවරයාගේ කාර්යයන්. උද්‍යාන පාලකයෙකු ලෙස ගුරුවරයා කටයුතු කළ යුතු වීම, සෑම ළමයෙකු පිළිබඳවම දැනුමක් තිබිය යුතු වීම, අධ්‍යක්ෂවරියක් මිස ගුරුවරියක් නොවීම, වෛද්‍යවරියක්, විද්‍යාඥයෙක්, මිසනාරීවරියක් ලෙස කටයුතු කළ යුතු වීම, ශිෂ්‍ය පෞරුෂය කෙරෙහි විශ්වාසය ඇති කළ යුතු වීම, සදාචාරාත්මක ගතිගුණ වර්ධනය කළ යුතු වීම. දැන් අපි ශිෂ්‍ය ස්වභාවය දෙසට අවධානය යොමු කරමු. මොන්ටිසෝරි මැතිණිය ප්‍රථමයෙන්ම කටයුතු කළේ ආබාධිත ළමුන් සඳහා වන චිකිත්සාගාරයක. එම ළමුන් සඳහා භාවිත කළ ඉගෙනුම් ක්‍රම පසුව ඇය විසින් සාමාන්‍ය ළමුන් සඳහා අත්හදා බැලුවා. ඒවා සුළු වෙනස්කම් වලට ලක් කරලා සාමාන්‍ය ළමුන් වෙනුවෙන් භාවිත කළ හැකි බව ඇය ප්‍රකාශ කළා. දැන් අපි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමශිල්ප පිළිබඳව මාරියා මොන්ටිසෝරි මැතිණියගේ අදහස් විමසා බලමු. මොන්ටිසෝරි මැතිණිය ඉගැන්වීම් ක්‍රමයේ මූලික ලක්ෂණ අතර ළමයාට වැඩ කිරීමට අවස්ථාව සම්පාදනය වැදගත් වෙනවා. සොයන් අධ්‍යයනය සඳහා පරිසරයෙන් ලැබෙන්නේ නොමද සහායක් බැවින් ඉගැන්වීමේදී සැමටම පරිසරය හා ද්‍රව්‍ය යොදා ගැනීම ඊටාම වැදගත් බව අවධාරණය කරනවා. ඉගැන්වීමේදී ශාස්ත්‍රයට රැගෙන යාමේ වැදගත්කම එතුමිය පෙන්වා දීලා තියෙනවා. ළමයාට ස්වාභාවික පරිසරය රස විඳීමට අවස්ථාව ලබා දී ඒ තුලින් ඉගෙනීමට අවස්ථාව ලබා දීම පෙර පාසල් අධ්‍යාපනයේදී වැදගත් වෙනවා. ද්‍රව්‍ය ආශ්‍රිත ඉගැන්වීමේ ක්‍රම සංවිධානය කිරීම ලදරු පාසලට අවශ්‍ය වෙනවා. මෙහිදී පාට අනුව සැකසූ ලී කැට, ත්‍රිකෝණ, වෘත්ත, චතුරස්‍ර ආදිය යොදා ගනිමින්
බර, දිග, හැඩය ආදී සංකල්ප ඉගැන්වීමට හැකියාව තියෙනවා. මොන්ටිසෝරි ක්‍රමය අනුව ශිෂ්‍යයාට පුහුණු කළ යුතු අභ්‍යාස වර්ග 3ක් අපට දැකිය හැකියි. එකක් තමයි ප්‍රායෝගික ජීවිතයේ අභ්‍යාස. අනෙක ඉන්ද්‍රිය පුහුණුව. තුන්වැන්න තමයි උපදේශාත්මක අභ්‍යාස. ස්වාභාවික පරිසරය තුළින් ශිෂ්‍යයාට ඉගෙනීමට අවස්ථාව ලබා දීම වැදගත් වෙනවා. ඒ සඳහා ශාස්ත්‍රචාරිකා, ගවේෂණය, නිරීක්ෂණය ආදී යොදා ගැනීම වැදගත් බව මොන්ටිසෝරි මැතිනිය අවධාරණය කරනවා. මොන්ටිසෝරි මැතිනියට අනුව ලිවීම ඉගැන්වීමේ ක්‍රම: හෝඩිය හඳුන්වා දීම, පෑන හැසිරවීමට පුහුණු කිරීම, ශබ්දයක් අනුව වචන ලිවීම. කියවීම ඉගැන්වීමේ ක්‍රම: නිවැරදි උච්චාරණය, පින්තූර කාඩ්පත් මගින් කියවීම, පින්තූර කාඩ්පත් මගින් සරල වාක්‍ය කියවීම. ළමයාට ව්‍යාකරණ ඉගැන්වීම පොතට අනුව සිදු නොකරන බවත්, එය ප්‍රායෝගිකව සිදු කරන බවත් ඇය දක්වනවා. ව්‍යාකරණ ඉගැන්වීමේදී ළමයා ද්‍රව්‍යවල තේරුම් දැනගැනීමෙන් පස්සේ ඒවා වචන ලෙස කාඩ්පත්වල ලිවීමෙන් ඉගැන්වීම සිදු වෙනවා. කියවීමට අවශ්‍ය වාක්‍යද කාඩ් ක්‍රමයට ඉදිරිපත් කළ හැකි බව ඇය ප්‍රකාශ කරනවා. මොන්ටිසෝරි මැතිනිය දක්වන සංඛ්‍යා ඉගැන්වීමේ ක්‍රම: 1 සිට 10 දක්වා වූ සංඛ්‍යා හඳුන්වා දීම, ප්‍රමාණය අනුව පෙළ ගැස්වීමට හුරු කිරීම, ඉලක්කම් ලිවීමට හුරු කිරීම. මොන්ටිසෝරි මැතිනිය ඉදිරිපත් කරන ලද ඉගැන්වීමේ ක්‍රම අනුව ප්‍රධාන පියවර 3ක් යටතේ ළමයාට ඉගැන්විය යුතු බව දක්වනවා. සම්බන්ධතාව, හඳුනා ගැනීම, සිහි කැඳවීම. මොන්ටිසෝරි මැතිනිය අධ්‍යාපන ශාස්ත්‍රයට කරන ලද බලපෑම පිළිබඳව අවධානය යොමු කරමු. මාරියා මොන්ටිසෝරි අධ්‍යාපන ශාස්ත්‍රයට පිවිසෙන තෙක් වයස අවුරුදු 3ත් 6ත් දක්වා පාසල් නොයන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විධිමත් අවධානයක් ලෝකයේ තිබුණේ නැහැ. ඇය රෝමයේ ආරම්භ කරන ලද චිල්ඩ්‍රන් හවුස් කියන ආයතනය පාසල් නොයන දරුවන් සඳහා ආරම්භ කළ විධිමත් පළවෙනි ආයතනය වුණා. යුද වාතාවරණයේ හේතුවෙන් හිට්ලර් සහ මුසලෝනි මේ තහනම් කළා. යුද්ධය නිම වූ වහාම නැවතත් ක්‍රියාත්මක වුණා. පෙර පාසල් වියට සම්බන්ධ මෙම පාසල මොන්ටිසෝරි නමින් ලොව පුරා ප්‍රසිද්ධ වුණා. සෝවියට් රුසියාව, නැගෙනහිර ජර්මනිය, චීනය ආදී සමාජවාදී රටවල මොන්ටිසෝරි ක්‍රමය ජනප්‍රිය වුණා. බටහිර රටවල විශේෂයෙන්ම මේ ජනප්‍රිය වූ අතර ඉන්දියාව, ලංකාව වැනි ආසියාතික රටවලද වේගයෙන් පැතිර ගියා. ළමා අධ්‍යාපනය සම්බන්ධයෙන් මොන්ටිසෝරි මැතිනිය විසින් රචනා කළ ග්‍රන්ථ කිහිපයක්. The Montessori Method, Spontaneous Activity in Education, The Montessori Elementary Materials, Dr. Montessori's Handbook. මේ ග්‍රන්ථ මගින් ළමා අධ්‍යාපනය සම්බන්ධ මූලධර්ම හා සැලැස්මත්, විෂය මාලාවත්, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සැකසීම හා භාවිතයන් පිළිබඳවත් දක්වා තියෙනවා. මොන්ටිසෝරි ක්‍රමය ලංකාවට අදාළ කරගත හැකි ආකාරය: ළමා නිදහස අගය කිරීම. දරුවාට ස්වකීය වේගයෙන් ස්වකීය කැමැත්තට අනුව වර්ධනයට ඇති අයිතිය තවදුරටත් තහවුරු කිරීම. අත්දැකීම් මගින් ඉගෙනීම. හැකිතරම් අත්දැකීම් ලබා දීමට කටයුතු සංවිධානය මගින් දරුවාගේ ඉගෙනුම් ලෝකය පුළුල් කිරීමට කටයුතු කළ හැකියි. ඒ වගේමයි දරුවාගේ ස්වාභාවික වර්ධනයට අනුව අධ්‍යාපනය ලබා දීම. ලිවීමට අදාළ පෙර දක්ෂතා, පූර්ව ගණිත සංකල්පමය හැකියා ආදී ලෙස ළමා වර්ධනයට අදාළ දක්ෂතා පමණක් ලබා දීම. තවදුරටත් ඒව දියුණු කිරීම. ක්‍රියාකාරී ඉගෙනුම් අවස්ථා නිර්මාණය කිරීම. දරුවාගේ හැම ඉගෙනුම් අවස්ථාවක්ම ක්‍රියාකාරී එකක් විය යුතුයි. මෙමගින් පෙළඹවීම, සතුට ඇති වෙනවා. ඒ වගේමයි උපකරණ පරිහරණයට අවස්ථා පුළුල් කර හැකියි. නැවතත් මෙවැනි පාඩමකින් ඔබ හමු වෙන තෙක් මම සමුගන්නම්. හැමෝන්ටම බොහොම ස්තුතියි.